ආයිබෝවන් Secret of Tasty YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ සුවඳට රසට දන්සල් බත් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතනදී අරන් තිනවා කීරි සම්බා. හාල් ටික හොඳට හොදගෙන මේ විදිහට ගන්න. ඔයාලට බාස්මති උනත් ගන්න පුළුවන්. රම්පෙ ටිකක් ඒ වගේම මං කරාමු නැටි 3-4ක් එකතු කර ගන්නවා. එන සාලට දෙකක් වගේ දා ගන්නවා. කුරුඳු පොතු කෑල්ලක්, ගම්මිරිස් ඇට 10ක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ මම මේ හාල් එකටම එකතු කරගන්නවා කහ කුඩු වලින් තේ හැඳි භාගයක් වගේ. ඊට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. බත උයා ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම නම් බත් එක හදාගන්න රයිස් කුකර් එකේ. ඔයාලා ලිපේ උනත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වතුර එකතු කරාට පස්සේ මම දැන් බටර් එකතු කරගන්නවා. බටර් තේ හැඳි දෙකක් වගේ එකතු කරගන්න. ඒ වගේම ලුණුත් තේ හැඳි එකමාරක් වගේ එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා මේ ද්‍රව්‍ය එකතු කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ මම මගේ බත උයා ගන්නයි හදන්නේ. බත උයා ගන්න රයිස් කුකරේට ගහලා මම දැන් හදාගන්නේ පරිප්පු කරි එක හදාගන්න. සෝදාගත්ත පරිප්පු වලට සුදු ලුණු රම්පේ කෑලි දෙකක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් වගේ එකතු කරගන්නවා. කරපිංච ටික, අමු මිරිස් කරල් දෙකක්. ඊට පස්සේ මම 3-5 හැන්දක් වගේ එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන මම මේක පොල් කිරෙන් තමයි තඹ ගන්නෙ. පොල් කිරිම අවශ්‍ය නැහැ. ඔයාලට මේ වතුර උනත් එකතු කරලා මේක තඹ ගන්න පුළුවන්. ඒ වගේම මම මේක රසයේ සුවඳ වැඩි කරගන්න එනසාලට දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ පරිප්පු ටික උයා ගන්නවා. මේ වෙලාවේ මගේ පරිප්පු ටික තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී ලුණු එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මම පරිප්පු එක හදාගන්න කෙච්චර ඔයාලට විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මේක හැමෝම දන්න රෙසිපි එකක් නේ. ඒ නිසා මම දැන් මේකට තෙම්පරාදුවක් හදාගන්න යන්නේ ඊළඟට. ටික වෙනම භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ඇතිලියෙම තමයි තෙම්පරාදුව හදාගන්නේ. ඇතිලියට මේ විදිහට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබෑට වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම කරපිංච ටිකක්, රම්පෙ ටිකක්, කපාගත්ත සුදු ලුණු ගෙඩි දෙකක් වගේ, ඒ වගේම බී ලුණු ටිකක් එකතු කරගන්නවා. මේ ලුණු ටික හොඳට බැදුනාට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකකුත් එකතු කරලා බැද ගන්නවා. එහෙම කරාම ලස්සන පාටක් ඒ වගේම රසයක් එකතු වෙනවා. ඊට පස්සේ පරිප්පු ටික දාලා හොඳට තෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පරිප්පු කරි එක. දැන් මගේ බත් එකත් හරි. දැන් මම හදාගන්න යන්නේ සීනි සබ්බල් එක. මේකට මම ලුණු ටික කපලා තියෙන්නේ. ලුණු ටික මේ පොඩ සිහින් විදියට කපා ගත්තා නම් හොඳයි. ඒකට ලුණු ටිකක් කහ ටිකක් දාලා මේ විදියට මුලින් හොඳට අනලා මේ ටික පැත්තකින් තියා ගන්නවා. ෆෑන් එකක් ලිපේ තියලා කෑලි මිරිස් ටිකක් බෙද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට කෑලි මිරිස් බැදලා එකතු කරගත්තාම අපේ සීනි සම්බල් එකට ලස්සන පාටක් එකතු වෙනවා. මද ගින්දරේ මේක කරගන්න, ගින්දර වැඩි කරගන්න එපා. මද ගින්දරේ විනාඩියක් වගේ බැදගත්තාම ඇති. කෑලි මිරිස් ටික පොඩ්ඩක් සුවඳ එනකන් වගේ බැදගත්තාම ඇති. දැන් මම මේ ටික පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මේ විදිහ ඇතිලියක් ලිපේ තියාගෙන මම ඒකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. මැටි ඇතිලියක් පාවිච්චි කරනවා නම් හොඳයි.
ඊට පස්සේ මම මේ තෙල් ටික රත් වුණාට පස්සේ කරපිංචා ටිකක් එකතු කරගන්නවා. රම්පි ටිකක් පොඩියට කපලා එකතු කරගන්න. ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගන්න. තව මම මේකට එකතු කරගන්නවා කරාමණයට දෙකක් සහ එනසාල් දෙකක් වගේ. මේකෙන් හොඳ සුවඳක් රසයක් අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ මම ලුණුයි කහයි එක මුලින් මිශ්‍ර කරලා තියාගත්ත ලුණු ටික මේකට එකතු කරලා බැදගත්ත කෑලි මිරිස් ටිකත් මේකටම දාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න. මද ගින්දරේම මේක හදාගන්න. ටිකක් ලුණු ටික මැලවුණාට පස්සේ මම මේකට සීනි මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. නැවත ටිකක් හොඳින් කලවම් කරගෙන මම මේකට එකතු කරගන්නවා සියඹලා යුෂ ටිකක්. ඊට පස්සේ මම මේ ටික මදගින්නෙම තියාගන්නවා. මේ වෙලාවේදී ලුණු වේම වලට බලන්න පුළුවන් ලුණු මදි නම් තව ලුණු ටිකක් එහෙම එකතු කරගන්න. දැන් මගේ සීනි සම්බල් එකත් මම හදාගෙන තියෙන්නේ. දැන් මම හදන්න යන්නේ රසම රස අඹ වෑංජනය. අඹ ටික මම මේ විදිහට සෝදලා කපලා තියාගෙන තියෙන්නේ. මම ඒකට මුලින්ම ගම්මිරිස් ටිකක්, කහ ටිකක්, තුන පහ කුල් ටිකක්, ඒ වගේම මිරිස් කුල් ටිකක් එකතු කරගන්නවා. තව මම මේකට ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට අනා ගන්න. ඒ ටික ටිකක් මිශ්‍ර කරලා එක පැත්තකින් තියාගෙන මම මේ විදිහට ඇතිලියක් අරගෙන තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබ ඇට වලින් තේ හැඳි භාගයක්, කරපිංචා ටිකක්, කුරුඳු පොත්තක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම රම්පි කෑල්ලකුත් එකතු කරගන්න. එතකොට හොඳ සුවඳකුත් තියෙනවා මේකට. ඊට පස්සේ පොඩිවට කපාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. බීලුණු ගෙඩි භාගයක් වගේ එකතු කරගන්නවා. අමු මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ ටික පොඩ්ඩක් තෙලේ බැද ගන්න. මේ ගානට වගේ බැදුනට පස්සේ මම අඹ ටික එකතු කරගන්නවා. අඹ ටික එකතු කරලා තෙල් එකත් එක්ක හොඳට බැදෙන්න ඇරලා මම මේකට සීන් ටිකකුත් එකතු කරගන්නවා මේ වෙලාවෙදිම. ඊට පස්සේ නැවතත් මේ ටික කලවම් කරගන්නවා. ඊපස්සේ වතුර ටිකක් මෙන්න මේ විදිහට එකතු කරලා දැන් අපේ අඹ වෑංජනේ උයා ගන්නයි තියෙන්නේ. මේ වෙලාවේදී මගේ අඹ වෑංජනයත් හරි. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. දැන් මම පපඩම් බෙද ගන්නයි හදන්නේ. තෙල් ටිකක් එකතු කරලා පපඩම් බෙද ගන්න.
මගේ ඔක්කොම කෑම ටික මං හදාගෙන ඉවරයි. කෑම ටික හදාගත්තට බෑනේ. ලස්සනට බෙදා ගන්නත් එපේ. රස කර කර කන්න. දැන් මං ලෑස්ති වෙන්නේ මං උයාගත්ත කෑම ටික මේ විදිහට බෙදා ගන්න. පොල් කිරි නැතුව හදන සුවඳ කහ බතකුත් එක්ක සීනි සම්බල්, පරිප්පු තෙම්පරාදුවක්, අඹ මාළුවකුත් එක්ක පපඩම්. ඔයාලත් මේ වෙසක් එකට මේ රෙසිපි එක try කරලා බලන්න. ගෙදර අය හැමෝටම ලස්සන දන්සල් කෑම එකක් ඔයාලටත් හදලා දෙන්න පුළුවන්. අද වීඩියෝ එක ගැන අදහස කමෙන්ට් එකකින් එකතු කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම Secret of Tasty YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. එහෙනම් තවත් අලුත් රසබර වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.